Buongiorno lamai. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් බේක් පාස්තා හදන හැටි. ඒ කියන්නේ පාස්තල් ෆෝර්ම හදන හැටි. ඒක කොහොමද විශේෂ විදියකට අපි පිළිගන්නේ කියලා. අද මම ගත්ත පෙන්නේ පාස්තායි ජාතිය. ඊට පස්සේ මම ඊට කලින් ඉතිස්සල උගන්ට වීඩියෝ එකක් දැම්ම කොහොමද රගු එක හදාගන්න ඕනේ කියලා. මේ හදාගත්ත රගු එක. ඊට පස්සේ මම බෙෂමෙල් පැකට් එක ගත්තේ. මම ඔයගොල්ලන්ට දවසක් කියලා දෙන්න කොහොමද බෙෂමෙල් හදන්නේ කියලා. ඒකට මම දන්න හැටියට ලංකාවේ නම් කියන්නේ මේ white sauce කියලා. මම හරියටම දන්නේ නැහැ කොහොමද කියලා. මේකට යූස් කරන්නේ අපි පිටි කිරි තමයි යූස් කරන්නේ බටර් දාන මම දන්න හැටියට. මම මේක හදන හැටි ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකකින් කරන්න. බෙෂමෙල්ලයි පෙන්නේ පාස්තා එකයි රගු එකයි. ඒක තමයි මම යූස් කරන්නේ. මම දැන් වතුර එක රත් කරගන්න යන්නේ කියලා කරලා තිබ්බා. වතුර එක උතුරන්න තියමු. වතුර එක උතුරන එකට අපි සාලේ මේ ලුණු ටිකක් දාමු. ඒ කියන්නේ සාලේ දාමු. ඊට පස්සේ මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අපි පාස්තා බේක් කරන එක හදාගන්නේ කියලා. අරෝලා මම මේකට බෙෂමෙල් එක දාගන්නවා මේ බෝල් එකට. මික්ස් කරගන්න ඕනේ. මම මේකට ලක්ත ටිකක් දාගන්නවා. ඒ කියන්නේ කිරි. චුට්ටක් දාගන්න. මොකද මේක මට පොඩ්ඩක් තික් වැඩි. ඊට පස්සේ කිරි ටිකක් දාලා ඔයාලට පෙන්නන්න. ඒක පොඩ්ඩක් විස්ක් එකකින් මික්ස් කරගන්න ඕනේ. එතකොට පොඩ්ඩක් විතර ඒක ගොඩාරියක් මේ තික් එක වැඩි. මම සාමාන්‍යයෙන් ටිකක් දාන්න මේකට ලුණු චුට්ටක් මම දානවා. ගම්බිරිස් ටිකක් දාන එක මගේ රසට ඕන කට්ටියට දාන්න පුළුවන්. ඕන කට්ටියට නොදා ඉන්න පුළුවන්. දැන් ටිකක් ඕකේ. මේක තමයි බෙෂමෙල් එක. මම ඉතින් සාමාන්‍යයෙන් කඩෙන් ගේනකොට බෙෂමෙල් එකට පොඩ්ඩක් කිරි ටිකක් දාලා ඒක මට ඕන ගානට මම පොඩ්ඩක් හදාගන්නවා. නැත්නම් ඔයගොල්ලන්ට ඒක ඒ විදිහටම යූස් කරන්නත් පුළුවන්. ඕකේ. මම පාස්තා ටික දැම්මා. වතුර ටික උතුරන හින්දා උගලන්ට ඒක දාන එක පෙන්නන්න බැරි වුණා. sorry. දැන් අපි පාස්තා ටික තැම්බෙනකන් එමු. හලෝ. පාස්තා ටික නම් දැන් තැම්බිලා ඇති. මම ටික වහගන්නවා. දැන් අවශ්‍ය කරන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙනවා. පාස්තා එක තියෙනවා, රගු එක තියෙනවා, ෆෝර්මාජ් එක තියෙනවා, ඒ කියන්නේ පාමසන් චීස් එක තියෙනවා, බෙෂමෙල් එක තියෙනවා. දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ මේ බෙෂමෙල් එක මේකට දානවා. ඉස්සෙල්ලාම මුලින්ම බෙෂමෙල් එක මම ගත්තේ පුංචි හට්ටියක්. මම ඔයගොල්ලන්ට කිව්වනේ ඒක පිළිගන්නන විදිය ස්පෙෂල් කියලා. මම ගත්තේ මෙන්න මේ පුංචි හට්ටිය. එතකොට අපි මේක තමයි oven එකට දාන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන් ගෙදරට එනවා නම් අපි හිතමුකෝ 6 දෙනෙක් හරි 7 දෙනෙක් හරි කෑමකට එනවා නම් අපිට අර හැමදාම දෙන විදියට නැතුව අපිට මේ විදියට මේ එන අමුත්තන්ට පිළිගන්නවන්න. ඊට පස්සේ මම දානවා පාස්තා. ඒ කියන්නේ ඇත්තටම ඔරිජිනල් ඒ කියන්නේ වෙනස් විදියක් නේ. එහෙම කරනකොට එන කට්ටියටත් ඒක ආස හිතෙනවා. අන්නවල මම පාස්තා එක දැම්මා. ඊට පස්සේ අපි දාන්නේ රගු එක. රගු එක මෙහෙම දානවා. බෙෂමෙල් චීස් එක දානවා.
ෆොර්මාජ්ජෝ දානවා පාමසන් චීස් එක. ෆොර්මාජ්ජෝ ළමයි ඔයගොල්ලන්ට දාන්න පුළුවන් පොඩිම දාන්න. ඊට පස්සේ මම තව පුංචි දෙයක් ඇඩ් කරනවා. ඒක මගේ දෙයක්. මම මේ පන්චෙත්තා මම ඒක සුපර් මාකට් එකෙන් ගත්තේ. ඒක මගේ ස්පෙෂල් දෙයක්. ඒ කියන්නේ මම ආස විදියකට මම සුපර් මාකට් එකෙන් පන්චෙත්තා ගත්තා. බේකන් ඒක මම මේ මොකද ඒකට කනකොට මේ අමුතු රසක් එනවා. ආයි මම තව පාස්තා ටිකක් දානවා. සෙකන්ඩ් ලේයර් එක. ෆස්ට් ලේයර් එකට මුලින්ම දැම්මේ රාගු ඊට පස්සේ බෙෂමෙල්. මම මේකට බෙෂමෙල් මුලින් දානවා. ඊට පස්සේ මම හදාගත්ත රාගු එක උඩට දානවා. රාගු වැටුණා ගණන් ගන්න එපා. සාමාන්‍යයෙන් වෙන දේවල්. මේකට ඇති වෙන සංචිස්ථාන මෙන්න මෙහෙමයි. ඊට පස්සේ මම මේක oven එකට දානවා. අපි බලමු oven එකට දැම්මට පස්සේ කොහොමද කියලා. ඔන්න මගේ බේක් පාස්තා එක. ඔන්න මගේ පාස්තල් ෆෝර්න එක මෙන්න මෙහෙම තමයි එන්නේ. මේක අපිට ඉතින් ලස්සන විදියකට මේ විදියටම අපිට පිළිගන්නන්න පුළුවන් අපේ නමුත්තන්ට.